හායි ළමයි කොහොමද ඔයාලට? අයියා නම් අසනීපෙන්. එයාට කතා කරගන්නවත් බෑ. මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් නිසා අනිවාර්යෙන් බලන්න කියලා කිව්වා. මේක තමයි මිරිස් වගාව ගැන කරන වැදගත්ම සහ අවසාන එපිසෝඩ් එක. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. මෙදා කන්නේ ගොඩක් අය මිරිස් වගා කරලා තියනවා කියලා අයියා කිව්වා. එයා කියන විදිහට නම් මිරිස් හිටවන්න අමාරු කාලයක් තමයි මේක. වැස්ස නිසා ලෙඩ එනවලු. හැබැයි මේ සතියේ අයියාගේ කොටුවේ පළවෙනි මුරේ කැඩුවා. සල්ලි ටික මං ගනී කියලා මිරිස් කොච්චරක් තිබ්බද කියලා නම් කිව්වේ නැහැ. පළවෙනි මුරේ කොහොමද ලොකු අස්වැන්නක් ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා ඔන්න ඔහෙ කමක් නැහැ. මිරිස් වගාව ගැන අයියා මීට කලින් එපිසෝඩ් 4ක් දාලා තියෙනවාලු. ඒ 4ම හරියට ෆලෝ කරොත් ඔයාලට සාර්ථක අස්වැන්නක් ගන්න පුළුවන් කියලා අයියා කිව්වා. මේ දවස්වල වහින නිසා ගොඩක් අයගේ වගාවන් වලට රෝග එන්න ඉඩ තියෙනවලු. ඒ නිසායි අමාරු වුණත් මේ වීඩියෝ එක ඉක්මනින් දාන්න කියලා කිව්වා. මේ බලන්නකෝ පළවෙනි මුරේ වුණත් අයියාගේ මිරිස් ගස් වල කොච්චර මිරිස් හැදිලා තියනවද කියලා. අයියාගේ මේ මිරිස් වගාව තියෙන්නේ පොල් වත්තක නිසා පොල් ගස් වටේ නිතරම තනකොළ පැලවෙනවා. පොල් ගස් වටේ අමාරුවෙන් වගා කරන්නේ ඇයි කියලා අහද්දී එයා කිව්වා බොහෝ දුරට දෙසැම්බර් වෙද්දී මිරිස් 18 වගේ යයි කියලා. ඒකට හේතුව වැස්ස නිසා ගොඩක් වතු වලට ලෙඩ එනවා. එහෙම තමයි අයියා කිව්වේ. මිරිස් වගාව ඇතුලේ තනකොළ තිබ්බොත් මයිටාව බෝ වෙන්න පුළුවන්ලු. ආන්නේ නිසායි අයියා මේ හති දාගෙන පොල් ගස් වටේ සුද්ධ කරන්නේ. අපේ අයියට ගෙදර වැඩක් කිව්වොත් බෑ. හැබැයි වත්තේ ඕන වැඩක් හා. එයා එළි වෙනකන් වුණත් කරයි. අපේ මිරිස් වගාව තියෙන්නේ වැඩි පොළවක නිසා නිතරම තනකොළ පැලවෙනවා. ලොකු ලොකු තනකොළ ටික විතරයි අතින් ගලවන්නේ. චූටි චූටි තනකොළ ටික ගලවන්න වෙනම ක්‍රමයක් තියෙනවා. මේ තනකොළ වඳ කරන්න හේතු දෙකක් තියෙනවා. එකක් මයිටාවන්ගෙන් වෙන හානිය අවම කරන්න. අනිත් එක තමයි පැලවලට දාන පොහොරවල පොහොර ගුණය ඒ මිරිස් පැලවලට පමණක් උරා ගන්න ඕන නිසා. ඔයාලගේ වගාවලත් තනකොළ වැවිලා තියෙනවා නම් ඒ තනකොළ අයින් කරගන්න කියලා අයියා කියන්න කිව්වා. අයියාගේ වගාවේ තනකොළ වැඩි වෙන්න ප්‍රධානම හේතුව එයා කලින් සැරේ තනකොළ ගලවලා ඒවා අයින් කරපු නැති එකලු. ඔයාලට නම් ඒ වරද කරන්නම එපා කිව්වා. කොහෙද ඉතින් මං කලින් කිව්වා ඒත් මං කියන දෙයක් අහන්නේ නැහනේ. ලොකු ලොකු තනකොළ විතරක් ගලවලා චූටි ඒවා ඉතිරි කරේ මේකට තමයි. අයියා නම් කියන්නේ අයියාගේ වීඩියෝස් බලන අය මේ තනකොළ ගාන අයිටම් එක හොඳින්ම දන්නවා කියලයි. කඩයි කියලා බයද දන්නේ නැහැ. මට නම් මේක අල්ලන්නවත් දෙන්නේ නැහැ. පොල් ගහ වටේ සුද්ධ කරපු තනකොළ ටික අද නම් මරන් දානවා. රෑ වැටෙන වලේ දවල් වැටෙන්න බෑ කියලා අපේ එක්කිනාට හිතුණද දන්නේ. මිරිස් කැඩුවට පහෝදා තමයි මේ තනකොළ ගලවන්නේ. අයියා නම් කියන්නේ මිරිස් කඩපු ගමන් ගැටමල් පීදෙන්න පොහොර එකක් ගහන්න ඕනේ කියලා. හරි වත්තේ තනකොළ සේරම ගලවලා ඉවරයි.
ළමයි ඔයාලට මතකද හඳපණුවෙක් මුල කකා හිටපු මිරිස් පැලයක් ගලවලා ආයෙ හිටවුවා. අන්නේ මිරිස් පැලේ මැරුණේ නැහැ. ඒක තමයි මේක. සාර්ථක නැතත් පණකෙන්ද හරි බේරුණානේ. ගිනි මද්දහනෙම බ්ලේක් කරපු තනකොළ ටික අයියා එකතු කරා. මෙහෙට ගොඩක් ප්‍රශ්න නිසා බ්ලේක් කරපු තනකොළ ටික එකව පාරින්ම මැරලා යනවා. අයියා මේ කරන්නේ හෝස් එකෙන් වතුර දාන්න කලින් බ්ලේක් කරපු තනකොළ ටික අයින් කරගන්න එක. මොකද නැත්නම් වතුර වැටුණ ගමන් ඒ තනකොළ වලට ආයෙ පණ එනවා. පොහොර දැම්මට පස්සේ ගොඩාක් වතුර දාන්න බැරි නිසා පොහොර දාන්න කලින් හොඳට වතුර ගහන්න ඕනේ කියලයි අයියා කියන්නේ. මොකද පොහොර දැම්මට පස්සේ ගොඩක් වතුර දැම්මොත් පොහොර ගුණය ඉක්මනටම නැති වෙලා යනවා. එතකොට පැලේට අවශ්‍ය කරන පෝෂණ සංඝටක සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැහැ. අයියා කිව්වා ගැටමල් පෝදින වයසේ තියෙන මිරිස් පැලවලට ඒ වගේම මේ වෙද්දිත් මිරිස් අස්සනු නෙළන වගාවන් වලට පොහොර වර්ග 1000ක් අතරේ මේ පොහොර වර්ගය තමයි සුපිරි පොහොර වර්ගය කියලා. පොහොර කඩේකට ගිහිල්ලා කලවම් එළවලු පොහොර එකක් දෙන්න කියලා ඉල්ලුවාම ඔයාලට මේ විදිහේ පාට පොහොර එකක් හම්බෙයි. ඒක තමයි මේක. මේ පොහොර එක දානකොට අරය අඟල් 6ක් වෙන්න වෘත්තාකාරව පැලේ වටේට දාන්න කියලා අයියා කියන්න කිව්වා. මේ ඉන්නේ අල්ලපු ගෙදර බිලියා. අපේ අයියා සත්තුන්ට මටත් වඩා ආදරේ. එයා කියන්නේ මිනිස්සු අපිත් එක්ක අවුලෙන් හිටියට අවුලක් නැහැ. හැබැයි සත්තු අපිත් එක්ක අවුලෙන් ඉන්නවනම් අනේ ඒක ලොකු අවුලක් කියලා. මේ බලු පැටියගේ මිරිස් පැලේ ලොකු වෙනසක් නැහැ. මේ දෙන්නම ඉල්ලන්නේ අවධානය. වෙනසකට තියෙන්නේ බලු පැටිය දැනෙන්න ඉල්ලනවා. ඒ මිරිස් පැලේ එහෙම ඉල්ලන්නේ නැහැ. අවශ්‍යතාවය හොයලා බලලා අපිම සපයන්න ඕනේ. ඔයාලගේ වගාවන් වලටත් අවධානය වැඩියෙන් දෙන්න කියලා අයියා කියන්න කිව්වා. මොකද මේ වැහි කාල ගුණයට හොඳට තියෙන වගාවන් වලටත් ලෙඩ රෝගෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩිලු. වැහි 3යි ගියේ අයියාගේ වගාවටත් කොළ කොඩ වීමේ රෝගය ඇවිල්ලා. මේ වැහි කාලට ඕනම හපනෙක්ගේ වගාවට කොළ කොඩ වීම එන්න පුළුවන්ලු. ඔයාලගේ වගාවට ලෙඩ තිබුණත් නැත සතියකට සැරයක් අනිවාර්යෙන් ඩීබ්ලාස්ට් මිලිලීටර් 75කුයි මයිටි ඇබමැක්ටින් මිලිලීටර් 28කුයි වතුර ලීටර් 16කට කලවම් කරලා මිරිස් පැලේ කොළවල උඩටයි යටටයි හොඳට ස්ප්‍රේ කරන්නලු. ටීබ්ලාස්ට් හොයාගන්න බැරි කට්ටිය මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් ගන්න කියලා අයියා කිව්වා. හැමෝම තම තමන්ගේ වගාවන් පරිස්සම් කරගන්න. අපි බලමු දෙසැම්බර් වෙද්දී රුපියල් 1000ට මිරිස් ගණන් යයිද කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. අයියා සනීප වෙලා එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.